මොකක්ද කියලා දන්නවද? මේ තමයි ඉඩම් හිමිකම් ලියාපදිංචි කාර්යාලයේ මහර. මේක තියෙන කඩවත. ඊර හොරු පැනලා ලැප්ටොප් එකකුයි ඩොකියුමන්ට්ස් වගේ උස්සලා මාර කේස් එක. මම ඉඩම් කාර්යාලයට හොරු පයින්නවද? මේ බලන්න පොලිසියෙන් ඇවිල්ලා ඔක්කොම චෙක් කරනවා. ඉඩම් කාර්යාලයට හොරු පයින්නේ මේවා මේ මොනවා හරි උස්සන්න. ඔය දැන් ඉන්නවනේ ඇතුලේ කට්ටිය හොරොප්පු හදලා. අන්න යාළගේ මොනවා හරි සාක්ෂි තියෙනවා විනාශ කරන්න තමයි මෙයාලා මේ වැඩේ කරලා තියෙන්නේ අනිවාර්යෙන්. හොරෙක් විදිහට පැනලා තියෙනවා. මේ හොරාගේ අයිතිකාරය හොයා ගන්න පුළුවන් ඔය ඉරේකී එක එක ඉන්නවනේ එක එක වීරලා. ඊළඟට සිල්ලලා. අන්න යාලා ළඟට ගියා නම් මේක ඇත්ත තොරතුරු හොයා ගන්න පුළුවන්. මේ ඉඩම් කාර්යාලයට හොරු පැනලා අරුම පුදුම සිද්ධියක්. මාර කේස් එක. සාක්ෂි වලට තමයි මේ ගේම ගහන්නේ. අඩවත තියෙන්නේ. ඔන්න පොට් එක වේ. දැන් ඉතින් ඇවිල්ලා ඇඟිලි සලකුණු ගන්නවා. යන්න නැතිකින් පැන්න කියලා. ඉතින් තා පැල්ලා තියෙන්නේ. අපිට ඉතලා බලන්න මේ වගේ හොරකම් කරන්නේ නේද? මේක මොකක්ද කියලා දන්නවද? මේ තමයි ඉඩම් හිමිකම් ලියාපදිංචි කාර්යාලයේ මහර. මේක තියෙන කඩවත. ඊර හොරු පැනලා ලැප්ටොප් එකකුයි ඩොකියුමන්ට්ස් වගේ උස්සලා මාර කේස් එක. මම ඉඩම් කාර්යාලයට හොරු පයින්නවද? මේ බලන්න පොලිසියෙන් ඇවිල්ලා ඔක්කොම චෙක් කරනවා. ඉඩම් කාර්යාලයට හොරු පයින්නේ මේවා මේ මොනවා හරි උස්සන්න. ඔය දැන් ඉන්නවනේ ඇතුලේ කට්ටිය හොරොප්පු හදලා. අන්න යාළගේ මොනවා හරි සාක්ෂි තියෙනවා විනාශ කරන්න තමයි මෙයාලා මේ වැඩේ කරලා තියෙන්නේ අනිවාර්යෙන්. හොරෙක් විදිහට පැනලා තියෙනවා. මේ හොරාගේ අයිතිකාරය හොයා ගන්න පුළුවන් ඔය ඉරේකී එක එක ඉන්නවනේ එක එක වීරලා. ඊළඟට සිල්ලලා. අන්න යාලා ළඟට ගියා නම් මේක ඇත්ත තොරතුරු හොයා ගන්න පුළුවන්. මේ ඉඩම් කාර්යාලයට හොරු පැනලා අරුම පුදුම සිද්ධියක්. මාර කේස් එක. සාක්ෂි වලට තමයි මේ ගේම ගහන්නේ. අඩවත තියෙන්නේ. ඔන්න පොට් එක වේ. දැන් ඉතින් ඇවිල්ලා ඇඟිලි සලකුණු ගන්නවා. යන්න නැතිකින් පැන්න කියලා. ඉතින් තා පැල්ලා තියෙන්නේ. අපිට ඉතලා බලන්න මේ වගේ හොරකම් කරන්නේ නේද? මේක මොකක්ද කියලා දන්නවද? මේ තමයි ඉඩම් හිමිකම් ලියාපදිංචි කාර්යාලයේ මහර. මේක තියෙන කඩවත. ඊර හොරු පැනලා ලැප්ටොප් එකකුයි ඩොකියුමන්ට්ස් වගේ උස්සලා මාර කේස් එක. මම ඉඩම් කාර්යාලයට හොරු පයින්නවද? මේ බලන්න පොලිසියෙන් ඇවිල්ලා ඔක්කොම චෙක් කරනවා. ඉඩම් කාර්යාලයට හොරු පයින්නේ මේවා මේ මොනවා හරි උස්සන්න. ඔය දැන් ඉන්නවනේ ඇතුලේ කට්ටිය හොරොප්පු හදලා. අන්න යාළගේ මොනවා හරි සාක්ෂි තියෙනවා විනාශ කරන්න තමයි මෙයාලා මේ වැඩේ කරලා තියෙන්නේ අනිවාර්යෙන්. හොරෙක් විදිහට පැනලා තියෙනවා. මේ හොරාගේ අයිතිකාරය හොයා ගන්න පුළුවන් ඔය ඉරේකී එක එක ඉන්නවනේ එක එක වීරලා. ඊළඟට සිල්ලලා. අන්න යාලා ළඟට ගියා නම් මේක ඇත්ත තොරතුරු හොයා ගන්න පුළුවන්. මේ ඉඩම් කාර්යාලයට හොරු පැනලා අරුම පුදුම සිද්ධියක්. මාර කේස් එක. සාක්ෂි වලට තමයි මේ ගේම ගහන්නේ. අඩවත තියෙන්නේ. ඔන්න පොට් එක වේ. දැන් ඉතින් ඇවිල්ලා ඇඟිලි සලකුණු ගන්නවා. යන්න නැතිකින් පැන්න කියලා. ඉතින් තා පැල්ලා තියෙන්නේ. අපිට ඉතලා බලන්න මේ වගේ හොරකම් කරන්නේ නේද?